කොහොමද හැමෝටම අදත් තීරණය කරා අපේ කටයුතු වල අත්දැකීමක් බෙදා හදා ගන්න. මුලින්ම මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරලා නැති කට්ටියට subscribe කරන්න කියලා. ඒ වගේම ඔයාලගේ හිතවතුන්ට දැනගන්න මේවා share කරන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම ගොඩක් ස්තුතියක් වෙනවා මේ කලින් දාපු වීඩියෝ වලට likes දාපු අයට, ඒ වගේම share කරපු අයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අද නිමිත්ත ගොඩක් විශේෂයි. මොකද මේ නිමිති බලන අයටත් මේකේ ලොකු පණිවිඩයක් තියෙනවා. එහින්දා මේක ඉවර වෙනකන් අහන්න. ඒ වගේම මේ අපි කරන කටයුතු මොනවද, මේ වගේ ප්‍රශ්න තියෙන අයට අපෙන් ගන්න පුළුවන් සේවා මොනවද කියලා මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒවා බලලා ඔයාලට මොන හරි ඒ වගේ සම්බන්ධ ගැටලු තියෙනම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා. අපි යන් එහෙනම් අපේ අත්දැකීමට. මේක මම හිතන්නේ ගම්පහ ප්‍රදේශයේ කොහේ හරි කෙනෙක් තමයි මට කතා කරේ. එයා කතා කරලා නිමිත්ත බලන්න කතා කරා. එතකොට අපි නිමිත්ත බලනකොට ඇත්තටම හම්බුනේ අපිට එතන මේ යම්කිසි පුද්ගලයන් දෙපිරිසක් අතර වූ ගැටුමක සංසිද්ධියක් තමයි ඉස්මතු වෙලා ආවේ. කියන්නේ යම්කිසි පාර්ශවයන් දෙකක ගැටුමක් සම්බන්ධ කටයුත්තක් කාරණාවක් තමයි එන්නේ. එතකොට මේකෙදි ඒ කාරණාව කතා කරගෙන යද්දී කීවා නෑ එහෙම කාරණාවක් නෙමෙයි, මට බලා ගන්න ඕනේ අපේ ගෙදර පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ගෙදර ඉන්න අමාරුයි, ගෙදර වැඩ කටයුතු කරගන්න අපහසුයි, ඒ වගේම ගෙදර කිසි දියුණුවක් නැහැ. ඒ වගේ කාරණා ටිකක් තමයි කතා කරේ. ඊට පස්සේ තව ඒ හවුලට සම්බන්ධ නීතිමය ගැටලු සම්බන්ධ කාරණාවකුත් මම කීවා ඔය කටයුතු කියන්න මේ ප්‍රශ්න ගැන කියන්න කලින්. ඊට පස්සේ එයා කිව්වේ නෑ එහෙම කාරණාවක් නෑ, මෙන්න මේක තමයි ප්‍රශ්නේ, අපිට මේක ගැන තමයි බලන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙතන গুপ্ত කාරණාවක් සිද්ධ වෙන හින්දා අපි මනසින් ගිහිල්ලා ඒ තොරතුරු හොයන්න පටන් ගත්තා. එතකොට මේ භූමියට ගිහිල්ලා කරුණු හොයනකොට අපිට මුණ ගැහෙනවා මේ භූමියේ ඒ නිවස ආශ්‍රය කරගෙන සිටින අමනුෂ්‍ය කාන්තාවක්. ඒ කියන්නේ මේ පවුලේට සම්බන්ධ, ඒ කතා කරපු කෙනාට සම්බන්ධව, ඒ පවුලට සම්බන්ධව මීට වසර කිහිපයකට පෙර මිය ගිය කාන්තාවක්. හැබැයි එතන කිසි ගැටලුවක් තිබ්බේ නැහැ. ඒ කාන්තාව හිටිය කියලා ඒ ගෙදර ඉන්න අයට කිසි ගැටලුවක්, කරදරයක්, පීඩාවක් මොකුත් තිබ්බේ නැහැ. ඊට පස්සේ තව ටිකක් නිරීක්ෂණය කරනකොට තව පිරිමි පුද්ගලයෙක් පෙන්නනවා. හැබැයි එයාගේ ස්වභාවය අර අම්මට වඩා ගොඩක් වෙනස්. එතකොට මේ කාරණාවේදී මම ඔය දෙන්න ගැන විස්තර කීවා. ඒ විස්තර කියලා බලද්දී මම අහුව කොහොමද මේ කවුද කට්ටිය කියලා. ඒ වෙනකොට මම කාල නිර්ණයක් කරන් තිබ්බේ මීට වසර 20කට පමණ පෙර. ඒ කියන්නේ අවුරුදු 20කින් එහාට ගිය කාලයක් තුළ සිද්ධ වෙච්ච ගැටලුවකට සම්බන්ධ පිරිමි පුද්ගලයෙක් තමයි මේ ඉන්නේ කියන තොරතුරු මම අරන් තිබ්බා. එතකොට මම ඇහුවා මේ පිරිමි පුද්ගලයා කවුද, කාගේ කවුද, මොකද උනේ, දැන් එයා කෝ කියන කාරණා. එතකොට කිව්වා මීට අවුරුදු 25කට විතර කලින් මේ ඉඩම සම්බන්ධ ආරවුලක් තිබ්බා. එතකොට ඉඩම බෙදන්න නඩු කටයුත්තක් ගිහිල්ලා තිබ්බා. ඒ පුද්ගලයා දැන් නැහැ, එයා මැරිලා කියන කාරණා. එතකොට මම කිව්වා ඔතන තමයි ප්‍රශ්නේ. මම මුලින් කියපු කාරණාව හවුලක් සම්බන්ධ ගැටලුවක්. ඔතන ඉඩම් සම්බන්ධයෙන් ආරවුලක් ඇවිල්ලා තියෙනවා. ඒක තමයි මූලික වෙච්ච කාරණාව. එතකොට නඩු කටයුත්තක් ගිහින් තියෙනවා. අපේ නිමිත්තට අදාළව ඒ කාරණාවත් නිවැරදි ආකාරයෙන් මම කියලා තිබ්බා. එතකොට ඔන්න ඕක තමයි ඔයාලගේ ගෙදර තියෙන ප්‍රශ්නේ. මෙන්න මේ අමනුෂ්‍ය බලවේගය, කියන්නේ ඉඩම් ආරවුලට මුල් වෙච්ච පුද්ගලයා දැන් මිය ගිහිල්ලා ඔයාලගේ ගෙදරට ඇවිල්ලා ගෙදර සැරිසරමින් ඔයාලගේ කටයුතු වලට බාධා කරනවා. මොකද අර ඉඩම ඒ කට්ටියට හිමි කරගන්න බැරි වෙච්ච එකේ වෛරය, ක්‍රෝධය තියාගෙන ඔයාලගේ කටයුතු වලට ප්‍රශ්න කරනවා. ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. එතකොට දැන් ඔයාලා ප්‍රශ්නෙට විසඳුමක් හොයන එක තමයි කරන්න ඕනේ. ඕක තමයි ඔයාලගේ ගෙදර තියෙන ප්‍රශ්නේ කියන එක කිව්වා. එතකොට ඒ කට්ටියත් ඒ කාරණාව පිළිගත්තා.
අවුරුදු 25කට කලින් වෙච්ච ගැටුම හේතු කොටගෙන තමයි මෙයා ඉන්නේ. මේමයි ඒක තමයි තියෙන ප්‍රශ්නේ කියන එක තේරුම් ගත්තා. ඉතින් එතකොට මේකේ වැදගත්ම කාරණාව දැන් නිමිත්ත බලනකොට අපිට එන්නේ මුල් වෙන ප්‍රධාන වෙන වඩාත් ඒ ප්‍රශ්නෙට හේතු වෙන ප්‍රශ්නය තමයි සාධකය තමයි නිමිත්තෙන් අපිට ඉස්මතු කරලා එන්නේ. එතකොට ඒකෙදි සමහරවිට නිමිත්ත බලන කෙනා අපිත් එක්ක සම්බන්ධ වෙන කෙනා දන්නේ නැහැ ඒ මුල් වෙන කාරණාව මොකක්ද කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඒ නිමිත්ත බලන කෙනා අපෙන් කියවෙන්නේ මොකද්ද? අපිට හරියට පේනවද? ඒ වගේ දේවල් හොයනවට වඩා මේ ප්‍රශ්නේ අපිත් එක්ක විවෘතව කතා කරලා ඉදිරියට ගියාම තමයි මේ තොරතුරු ටික ගන්න වෙන්නේ. මොකද මම අර කියපු තොරතුරුත් එක්ක එයා හරි විවෘතව කතා කරා මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක් එනවා මෙහෙමයි කියන කාරණා ටික අපිත් එක්ක කතා කරා. එතකොට තමයි අපි තව අඩියක් ඉස්සරහට තියන්න පුළුවන් වෙන්නේ. එහෙම තොරතුරු සනාථ කරගෙන ගිහිල්ලා තමයි මේ ප්‍රශ්නේ අපි හොයාගත්තේ. ලොකු වෙලාවක් ගියා කතා බහ කරලා තොරතුරු සනාථ කරගෙන යන්න. ඒ ගිහිල්ලා ඒ ප්‍රශ්නේ නිසියාකාරයෙන් හොයාගත්තා. ඉතින් අර නිමිත්තට එන්නේ අපිට හවුලක ප්‍රශ්නයක්. එතකොට මෙයාලා දන්නේ නැහැ මේ හවුලක ප්‍රශ්නයක් කියන කාරණාව දන්නේ නැහැ. gedara ප්‍රශ්නයක් ඇටියට තමයි ඒක දැක්කේ. හැබැයි gedara ප්‍රශ්නේ ආවේ හවුලක් මුල් කරගෙන කියන කාරණාව නිමිත්ත බලලා ඉවර වෙනකොට ඒ කට්ටිය තේරුම් ගත්තා. ඉතින් මේ වගේ අවස්ථාවල අපිට කරන්න ඕනේ පිළියම් විවිධ විදිහේ පිළියම් තියෙනවා. ඉතින් ඒ කට්ටිය ඒ වෙලාවේ පිළියමකට යෑමේ අපහසුතාවයක් හින්දා ඒක පසුවට කල් තිබ්බා. එහෙම තමයි කටයුත්ත වුණේ. ඉතින් ඒ වගේ සිදුවීම් ඔයාලගේ ජීවිතවලත් තියෙන්න පුළුවන්. සමහර ගෙවල් වල ඇත්තටම මේ ප්‍රශ්න තියෙනවා. පහුගිය කාලේ ආපු නීති ගොඩක මේ වගේ ගැටලු තිබ්බා. ඉතින් මේ වගේ අත්දැකීම් ඔයාලටත් ඇති. එහෙම තියෙනම් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේක සමහරලාට ඔයාලගේ හිතවතුන්ගේ ගෙවල් වල තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේ අයට මේක ෂෙයා කරලා ඒ අයටත් මේ ගැන තොරතුරු දැනගන්න අවස්ථාව ලබා දෙන්න කියලා මතක් කරනවා.